සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් ගැමි සුවඳ වෙතින් අද හදන්න යන්නේ ගැමි සුවඳට කියන්නේ ඉවත්ම ගෙදරදීම හදාගන්න මේ හැන්දෑවට බොන්න සුප් එකක්. අපි ඉතින් තෙල් පොඩ්ඩක් යාන්තම් වගේ චුට්ටක් දානවා. මේකට දාලා අපි ගුරු සුදුලුන් ටික ඉස්සෙල්ලාම මුලින්ම එකතු කර ගන්නවා. සුප් එකට. සුදුලුන් ටික එකතු කරලා ඒකම එකතු කර ගන්නවා. මේකට වතු දෙක තුන ගන්නවා. අවශ්‍ය කරන වතු ටික තැම්බෙන්න. ඊට පස්සේ අපි මේකට අපි කපාගෙන තියනවාද අපි එළවලු කපාගෙන තියනවා ලෑස්ති කරගෙන තියනවා. ඒක අපි මේ කපාගත්ත එළවලු මම මේ වෙනම අපි ගෙදර සාමාන්‍යයෙන් 8 දිනක් විතර සෑහෙන්න වගේ තමයි මේ ලෑස්ති කරගත්තේ. මෙතන කැපවල දිනා පොඩි කොටු හැඩයට අපි ලස්සනට හිටින්දත් එක මේ කැරට්. ඊට පස්සේ අපි ගත්තා මේ දඹල කරල් තියෙන්නේ. දළු වලින් ඒ දඹල කරල් දෙකක් පමණ ගත්තා. ඊට පස්සේ ලීක්ස් ගහක් විතර අපි කපාගත්තා. කොළ පාට එක වෙනමයි. සුදු පාට පාර්ට්ස් එක වෙනමයි. ඊට පස්සේ මේ කපාගෙන තියෙන වට්ටක්ක පොඩි කොටුවට මේ අල ඊට පස්සේ මේ කපන් තියෙනවා අපි නිවිතිය කපන් තියෙනවා. කරපිංච පොඩ්ඩක් මෙතන කපාගෙන තියෙනවා. මේ ඒ තමයි අපි මේකට රස වෙන්න ඕන නම් අපිට මේ සුප් කැටකැලක් දාගන්න පුළුවන්. අපි මේකට ඉස්සෙල්ලාම එකතු කරනවා වට්ටක්කයි අලයි. මොකද වට්ටක්කයි අලයි. මොකද ඒක තැම්බෙන්න ටිකක් වෙලා යන හින්දා අපි එකතු කරගන්නවා. ඒක වට්ටක්කයි අලයි. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා දඹල. ඊට පස්සේ කැරට්. එහෙම පිළිවෙලට. හරිද? ඊට පස්සේ අපි අනිත් ටික දාන්නේ අවසානයේ. මේ ටික තැම්බුණාට පස්සේ ටික දා ගන්නවා අපි. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය පමණ ලුණු දා ගන්නවා. सामान्य रेडी नोवेल තමයි දාගන්නේ. බලන්න පොඩ්ඩක් ලුණු මොනවානේ සාන්ද්‍රාන පොඩ්ඩක් ඉතුරු කරලා අපි දාගන්නවා. අනිත් ඒවා නෙත් පොඩ්ඩක් කරපිංච ටිකක් අපි එකතු කරගත්තා. කරපිංච සල්පයක් අපි තව මේකට එකතු කරගන්නවා නූඩ්ස් පොඩ්ඩක් ස්වල්පයක්. ඒ වගේම අපිට මේ නූඩ්ස් ඕන නම් මැගි නූඩ්ස් ටිකක් නැත්නම් සාමාන්‍ය නූඩ්ස් එකකින් නූඩ්ස් පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. අවසානයේ අපිට මේක මස් මාළු එතකොට මස් වර්ග එකතු කරගන්න පුළුවන්. ඒවා වේලාසර අපිට සකසා පොඩ්ඩක් කම්බලා ඒවා සකසා පොඩියට කොටු වගේ හරි පොඩියට කපාගෙන තියා ගන්න ඕන. මස් මාළු සී ෆුඩ් වර්ග ඉතින් මූදු ආශ්‍රිත ඒවා දාන්න පුළුවන්. මූදු ආශ්‍රිත කැලෑටි වර්ගත් එකතු කරන්න පුළුවන් මේකට. ඊට අමතරව අපි මේකට අද හදන්නේ බිත්තර
සුප් ඇවිලවලු සමග විතරයි දාලා එහෙම නූඩ්ස් එක කරලා එහෙම හදාගන්නේ. හැන්දෑවට බොන්න කට්ටියට. ඉතින් අපිට මේක ඉතින් ගෙදරට එන අමුත් එක්ක උනත් පිළිගන්නන්න පුළුවන්. මල්ලි පොඩ්ඩක් බලන්නකො පුතේ බලන්න කීරද පොඩ්ඩක් මේක තැම්බෙන්න වහ ගන්නවා. නූස් පාන එක කර ගන්නවා. එළවලු ප්‍රමාණය අවසානයට එකතු කරනවා ඉතින් බාගන්න කිව්ව නිසා පුංචි ප්‍රමාණයක් පසක් දෙනවා කැම්බෙන්න. අවසාන වශයෙන් එකතු කරනවා ගසාගත්ත විතරේ විතර දෙයක් ඒක සාමාන්‍ය සුප් එක හදලා අවසానයි. අපි දැන් ඕෆ් කරගෙන මල්ලි කොහොමද කියලා දාගත්ත සුප් එක අපි සාමාන්‍යයෙන් මේක මේ අපිට ඔය හවසට හරි ඊළඟට ගෙදරට එන
අමුත් එක්ක උනා පිළිගන්නන්න පුළුවන් මේක සුප් එක අවසර බොන්න පොඩි කට්ටියට ගෙදර සියලු දෙනාට වැඩි හිටි මහලු ලොකු කුඩා සැමටම මෙහෙම දා ගන්නවා. ගෙදර නම් අමුත් එක්ක උනා හදලා ටිකක් බලමු කොහොමද කියලා. හොඳයි. මෙහෙමයි එමනම් ඔයාලා ගෙදර හදලා බලන්න ඉක්මනටම හදා ගන්න පුළුවන් දෙයක් සුප් එකක්. සුප් එකක් කියන්නේ කොහේක ලොකු කුඩා මහලු හැම කෙනාටම මේක ගුණදායි. ඉතින් අපිට අවශ්‍ය විදිහට ඕන විදිහකට මේ සුප් එක සකස ගන්න පුළුවන්. මස් මාළු එකතු කරන්න පුළුවන්. මම අද වේලවලුයි බිත්තරයි මික්ස් දාලා හදාගත්තේ. ඉතින් ඒ වගේ හදලා ඔයාලට අමුත් එක්ක ගෙදරට නමුත් එක්ක පිළිගන්නන්න පුළුවන්. ගෙදර කට්ටියට හවසට බොන්න, හැන්දෑවට බොන්න මේ එක සරල මේ ආහාරයක් විදියට කියන්නේ මේ කරන්න ගන්න පුළුවන් සහැල්ලු ආහාරයක් විදියට. ඉතින් එහෙම හදලා මේවා කරලා මේ මගේ YouTube page එකට ගිහිල්ලා subscribe කරලා share කරන්න, like කරන්න, comment කරන්න. ස්තුතියි.